චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ සාමාන්‍ය කෙනෙක් අත ගහන්න දෙපාරක් හිතන වැඩ. දෙපාරකට වඩා හිතන්න ඕනේ. දෙපාරකට වඩා හිතන්න ඕනේ. මොකද ඒ වගේ අත්දැකීමක් තමයි අපිට තියෙන්නේ. එහෙම කාලෙක සාරංග මේකට අත ගැහුවේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. අදහපු හොඳම ප්‍රශ්නේ මම හිතන්නේ. මෙහෙමයි. මම හැමදාම ජීවිතේ කැල්කියුලේටඩ් රිස්ක් ගත්ත කෙනෙක්. ඒ කියන්නේ අවදානමක් ගන්නවා. හැබැයි ඒ ගැන බොහොම සැලකිලිමත් වෙනවා. සහ ඒකේ වටපිටාව ගැන පුළුවන් තරම් අධ්‍යයනය කරලා තමයි ඒ අවදානම ගන්න. ඉතින් ජීවිතේ එහෙම ගත්ත තැන් තියෙනවා. ෆේල් වෙච්ච තැන් තියෙනවා. හරි ගිය තැන් තියෙනවා. හැබැයි අවදානම ගන්න ඕනේ. ඉතින් අපි හැමදාම අපි අයෝ මේක නෑ කියලා කම්ප්ලේන් කර ඉඳලා හරියන්නේත් නෑ. ප්‍රේක්ෂකයොත් හැමදාම අපිට කම්ප්ලේන් කර ඉඳලා වැඩකුත් නෑ. ඒතර අපි මොකක් හරි මේ වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් ඒ කාරණාව නිසා තමයි මට හිතුනේ නැවුම් යමක් අලුත් යමක් කරන්න ඕනි කියලා. ඉතින් දිල්ෂාන් අමරසිංහව මම අධ්‍යක්ෂවරයා විදිහට තෝරගන්නේ ඒකයි. නවකෙක් වුණත් මට ඔහුගෙන ඒ විශ්වාසය තිබුණේ නිසා අලුත් දෙයක් අපිට මේක ඇතුලේ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ මගේ ටීම් එකම ගැන තියෙන විශ්වාසෙත් එක්ක සහ මගේ ආත්ම විශ්වාසයත් එක්ක මම ගත්ත තීරණයක්. ඉතින් තාම ඇත්තටම ඉක්මන් වැඩි මම ඒ ගත්ත රිස්ක් එක හරිද නැද්ද කියන්නනේ. ඉතින් තාම මේ පළවෙනි අලේ තියන්නේ. ඉතින් අපි බලමු. මං අර වගේ එන ප්‍රතිඵල වලටත් ඒ විදිහටම තමයි මම මුහුණ දෙන්නේ.